ඒ මෝඩි අඬනවද? දේතු බලන්නකෝ. රිෂාන් උදේම ඇවිත් මට බැනලා ගියා. මට මෙහෙ ඉන්න බෑ. මාව එක්කන් යන්න එන්නකෝ. ඒයි පිස්සු කියවන්න එපා තෙනු. හෙට මෙහෙ එනවනේ. එතකල් මගේ හොඳ කෙල්ල වගේ ඔහොම ඉන්න. ගොඩක් වෙලා කතා කර කර ඉඳලා මගේ හිත හැදුනම මං ෆෝන් එක තිබ්බා. පහුවදා උදෙන්ම සැලොන් එකේ අය ආවේ මාව ලෑස්ති කරන්න. රතු පාට ලෙහෙංගයකකින් සැරසුණු මම මගේ පාට කරපු කොණ්ඩේ කඩලා චූටි මලක් ගැහුවා. මමයි රිෂානුයි ගෙදර එන්න පිටත් වුණේ 6ට වගේ. එද්දි නිදාගෙන ආපු නිසා මම යනකොට නම් හැරගෙන වටපිට බල බල ගියේ. හරිම ලස්සන පැත්තක්. චූටි චූටි දිය පාරවල් හැම තැනින්ම ගලාගෙන යනවා. බලන් ඉන්න ආසයි. තේ වතු මැද්දෙන් අපේ කාර් එක ගියේ මට අමුතුම හැඟීම් ගොඩක් හිතේ පිරෙද්දි. මම මේ පරිසරයේ රස්සන විඳිමින් යනකොට හෙන හුරා වගේ එකපාරටම මගේ ෆෝන් එක රින් වෙන්න ගත්තා. මම ෆෝන් එක ආන්සර් කරන්න ස්ක්‍රීන් එක බලනකොට තිබ්බේ දේදුගේ නම. "හෙලෝ මැනික්කොට කියන්න. කොහෙද තෙනු ඉන්නේ? අපි බලාගෙන ඉන්නේ ඔයාලා එනකල්." දැන් ටිකකට කලින් පිටත් උනේ. ලං වෙලා මම ගන්නම්කෝ. පරිස්සමින් ඉන්න. මම ඉක්මනින් තිබ්බේ ආයෙත් මට වටපිට බලන්න ඕන නිසා. "කවුද කතා කරේ?" ඊයේ කතා කරාට පස්සේ කතා කරාමද කොහෙද? මම ඇසොත් ලොකු කරන් බැලුවේ මේ දකින්න හීනයක්ද කියලා දැනගන්න. "ඒයි කොයි ලෝකෙද ඉන්නේ?" මම තමුසෙගෙන් ඇහුවේ. මම මොකටද මෙයාට කියන්න යන්නේ කවුද කතා කරේ කියලා. මම හිතන්න පටන් ගත්තා. මොනවාද ඔච්චරටම කල්පනා කරන්නේ? මම ප්‍රශ්නයක් නැහුවේ. මේ යාළුවෙක් කතා කරේ. "කවුද? තෙන්ඩුගේ බොයිෆ්‍රෙන්ඩ්ද?" "ඔයා හිතුවද මමත් ඔයා වගේ කියලා?" මම හිම කියලා හක බලා ගත්තා. උඹගේ කට වැඩි තෙනුලි. බලා ගන්නම්කෝ. මම යමන්කෝ ගෙදර." ඉස්සරහට හයියෙන් අතින් පාරක් ගැහුවේ නිකන් මට ගහන්න බැරි කමට වගේ. ටික දුරක් ඇවිත් අපි නතර කරේ කෑම කන්න. "මොනවද කන්නේ?" "මට ඕනි මැකරෝනි එකයි බර්ගර් එකයි." රිෂාන් hina වෙවි ගියේ මගේ දිහා අමුතුවට බලලා. ටිකකින් පැකින් කරගෙන මම කිව්වේ ඒවයි වෙනම පාර්සල් එකකුයි ගෙනත් තිබ්බා. මම මූණ දිහා බැලුවේ මේ පාර්සලේ මොනවද කියලා අහන්න. දැන් ඔය මූණ දිහා බලන්නේ ඒ පාර්සල් එක මොකටද කියලානේ. මම දන්නවනේ කෙල්ලගේ කෑම හැටි. ඒකයි ඕක මදි වුණොත් කන්න ගෙනාවේ. මම රිෂාන් දිහා බලලා hina වුණේ තෑන්ක්ස් කරන්න වගේ. ටික දුරක් ආපු අපි නතර කරේ ලස්සන තේවත්තක් ළඟින්. ඒකේ හරි මැද ලොකු ගලක් තියෙනවා. අපි දෙන්න ඒ තේවත්ත මැද්දෙන් ඇවිදගෙන ගියේ ගල ගාවට. "තෙනු අපි මෙතන ඉඳන් කමු නේද?" මාත් ඔළුව වැනුවේ හා කියන්න. රිෂාන් මිනිස්සු හිතයි දන්නේ අපි දෙන්නට පිස්සු කියලා. කවුරුත් මෙහෙම මගුල් ඇඳුම් මැදන් කන්නේ නැතුව ඇති. මිනිස්සුන්ගේ කතා අපිට වැඩක් නෑ තෙනුලි. ඔයා කන්නකෝ ඇඳුම හදාගන්නේ නැතුව. මේකප් එකට ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ. මෙහෙට අවුව නෑනේ. ඒක නිසා කාලේ ඉක්මනින් යමු. අපි දෙන්නත් එක්ක කාලා ඉක්මනින් ගියේ වෙලාව පහු වෙන්නත් කලින් ගෙදරට යන්න ඕන නිසා. තවත් හෝරා කීපයකට පසු අපි දෙන්නම ගෙදරට ආවා. බලන්නකෝ රිෂාන්. ලස්සන මුළු ගෙදරම ලස්සනට සරසලා තිබුණා. ලස්සන විදුලි බුබුලු හැම තැනම එල්ලලා තිබුණා. අපි දෙන්නගේ වාහනේ ගේට්ටුවෙන් ඇතුළට යනකොටම රතිඤ්ඤ පිපුරුවේ මහා හයියෙන්. ඇතුළට ගියපු ගමන් හැමෝම අපි දෙන්නට සුබ පතන්න පටන් ගත්තා. ටිකකින් දේදු ඇවිත් මගේ අතින් ඇදගෙන කුස්සියට එක්කන් ගියේ හරිම කලබලෙන්. "මොකෝ දේදු මේ? උඹව අල්ලගන්නේ කොයි වෙලාවේද කියලා මම බලන් හිටියේ. මොකද උනේ? දැන් ෂේප්ද?" "අනේ මන්ද බං ඒක කාලගුණේ වගේ. මේ ඉන්නවා මේ වෙනස් වෙනවා." "මම කියන්නද තෙනු වැඩක්. අපි ඕකගේ කට වැහෙන්නත් එක්ක ඒක කියන විදියට දිගට ඇඳලා බලමු." "ඒත් බං මේ වැඩ අස්සේ shopping යන්න කොයින්ද වෙලාවක්? අනිත් උඹට ටීචින් හම්බ වෙනවා. මතකයිනේ එදාට සාරි අඳින්න තියෙන්නේ. එහෙම්මම උඹ කියහන් ටීචර් කෙනෙක් වුණු නිසා දිගට අඳිනවා කියලා. එතකොට එයා කියාපි දේ ඇහුවා කියලා පෙන්නන්නෙත් නෑ. උඹ නෝන්ඩි වෙන්නෙත් නෑනේ." "ඒකනම් මරු අදහස දේදු." මම පැනපු ගමන් දේදුව බදාගත්තේ එයා මගේ සහෝදරිය වගේ නිසා.
මොකද දෙන්නම මෙතන වෙලා කරන්නේ? අපි දෙන්නම උඩට ගියේ එකපාරටම අම්මගේ කටහඬ කොහෙන්ද ඇහෙන්නේ කියලා පුදුම හිතුණු නිසා. අම්මා තමා අන්න අර මැණිකව හොයනව කට්ටිය. හරි අම්මා මම යන්නම්. මේ දේදුට ඔළුවේ කැක්කුමයි කිව්ව ඒකයි මේ පැන්ඩෝල් දෙකක් දෙන කුස්සියට ආවේ. ලස්සන සින්දු ගොඩක් එක්ක පාටි කිවරුනේ දවසම පට්ට මහන්සියක් දැනෙද්දි. පහුවදා උදේම නැගිටලා මම තේ හදන්න යනකොට මෙහෙත් ඉන්නවා කුසුම නැන්ද වගේ නැන්ද කෙනෙක්. පద్ම නැන්ද කියලා. නැන්දා බේබී අයියෝ පద్ම නැන්දේ බේබි කියන්න එපා. බේබි කියලා කියන්න ඕනි නම් දෝනි බේබි කියලා කියන්න. හාද? හා දෝනි බේබි. මොකොම මේ දෝනි බේබි උදෙන්ම නැගිටලා? ඇයි නැන්දා තේ හදන්න නැගිට්ටේ? මම හදන්නම් දෝනි බේබි. එපා ඉන්නකෝ මම හදන්නම්කෝ. නැන්ද උයන්නකෝ. මම ටක් කාලා රිෂාන්ටයි මටයි තේ දෙකක් හදාගෙන රිෂාන්ගේ කාමරේ දොරට තට්ටු කරා. දොර ඇරලා තියෙන්නේ එන්න. රිෂාන් අනේවා නැගිටද? සෝරි මම දැනන් හිටියේ නෑ උදෙන්ම නැගිටිනවා කියලා. මේ තේක බොන්න. ඔහොම තියලා යනවා. උදේම මූසල කරන්න ආවද දවසම? මගේ ඇස් දෙකත් එක්ක උඩ ගියේ ඒ කියපු කතාවට. දෙයියනේ මගේ තාත්තා හැමදාම උදේට මගේ මූණ බලලා වැඩට යන්නේ. ඒත් රිෂාන් කියපු කතාවට මට හොඳටම දුක හිතුණා. මම තේක දීලා යන්න ගියේ පල්ලෙහාට. ඔහොම ඉන්නවා. මොනවද මේ හදලා තියෙන්නේ? ඊයා කටේ තියන්නත් බෑ. මොනවද මේ? තමුසෙට තේ එකක්වත් හදාගන්න බැරිද? මම අනිත් පැත්ත හැරලා පල්ලෙහාට ආවේ දුක වැඩිම තැන. අනේ බේබි දෝනි. ඔයාගේ තේ එක නම් හරිම රහයි. දෝනි බේබිට රසට උයන්නත් පුළුවන් ඇතිනේ. ඒ වුණාට රිෂාන් කැමති නෑනේ නැන්දේ මම හදන ඒවට. අනේ දෝනි බේබිගේ හිත රිදුනද? ගණන් ගන්න එපා. රිෂාන් මහත්තයාගේ හැටි ඔය. ඔය මහත්තයා නපුරු වෙන්නේ අර සක්කර වට්ටම නිසා. කවුද නැන්ද සක්කර වට්ටම? ඇයි දෝනි බේබි අපේ මහත්තයා ඉස්කෝලේ කාලේ ඉඳලා කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියා. ඒ කෙල්ල ගොඩක් දුප්පත්. ඒකට ලොකු මහත්තයා කැමති වුණේ නෑ. දුප්පත් පෝසත්කම් ආදරේට බලපාන්නේ නෑනේ නැන්දේ. ඩැඩීට තිබ්බනේ ඒ දෙයට කැමති වෙන්න. සල්ලි කන්නද නැන්දේ? අනික රිෂාන්ට සල්ලි තියෙනවනේ. ඒ කෙල්ලට මොකටද සල්ලි? අනේ මන්ද ඕවනම් මටත් ඒ කෙල්ල වෙච්චර අල්ලන්නේ නෑ. මම මොකුත් නොකියා කාමරේට ගියේ රිෂාන් වැඩට යනකල්. ටිකකින් වාහනේ යන සද්ද ඇහුණු නිසා මම එළියට ආවා. දෝනි බේබි මහත්තයා ගියානේ. ඔව් නැන්දේ මට මේ ඇහුණ නිසා එළියට ආවේ. දෝනි බේබි දුකින්ද ඉන්නේ? අපෝ නෑ නැන්දේ එහෙම නෑ. මට ඔයාලව හම්බුනේ මේ මැරේජ් එක නිසානේ. ඒක නිසා මට කිසි දුකක් නෑ. දෝනි බේබි හරිම හොඳයි. අනේ නැන්දේ ඔයා හදන්නේ මාව අඬවන්න. අපොයි දෝනි බේබිගේ මූණෙන් අඬන බබෙක් නම් පේන්නේ නෑ. මමයි පద్ම නැන්දයි hina වෙවි එළවලු ටික කැපුවේ දවල්ට උයන්න ඕන නිසා. ට්‍රේන් දෝනි බේබි ෆෝන් එක කෑ ගහනව නේද? අනේ ඔව් නැන්දේ ඉන්න මම බලලා එන්නම්. එහෙම කියලා මම උඩට ගියේ කෝල් ගන්න කවුද කියලා බලන්න. දෙයියනේ විශ්වාස කරන්නත් බෑ. රිෂාන්. මම වෙවුලන දෙයත් වලින් ආන්සර් කරේ බයින්. හෙලෝ තෙනලි කොහෙද තමුස ඉන්නේ? මම ගෙදර ඉන්නේ. හරියටම එක වෙනකොට ඔෆිස් එක ළඟට එනවා කෑම දෙකකුත් බැඳගෙන. දෙකක්? ඔව් දෙකක්. ඒක කියන්නේ එක මිසක් එකමාර නෙමෙයි. වෙලාවට එනවා. හරි. අනේ ඇත්තමයි මේක නම් උදේ යනකොට අරන් ගියා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැනේ. දැන් යන්න එපා මම බස් ගානේ බඩ ගන්න. මගේ ස්කූටර් රාජ්‍ය අරගෙන එන්නත් බැරි වුණානේ. එන ගමන් එහෙන්මම ගෙදරට ගිහින් ස්කූටියත් අරන් එනවා කියලා හිතාගෙන මම පල්ලෙහාට ගියේ කෑම හදන්න. නැන්ද රිෂාන් කතා කරේ ගෙදරින් කෑම දෙකක් ගේන්න කිව්වා. දෙකක් ඇයි දෝනි බේබි? දෝනි බේබි එක කෑම කන්න ආස හිතෙද දන්නේ. අනේ නැන්දේ ඒ දේවල් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම කියන්න එපා දෝනි බේබි. මම hina වුණේ වෙන කියන්න දෙයක් නැති නිසා. මමනේ දන්නේ අපි දෙන්න අතර තියෙන බැඳීම මොන වගේද කියලා. උයන ගමන් කල්පනා කරේ අනිත් බත් එකත් පద్ම නැන්ද කිව්වා වගේම මටද දන්නේ නැහැ කියලා හිතන ගමන්. හිතේ චූටි සතුටක් තියෙනවා. කෑ ගහලා උඩ පනින්න හිතන.
ඒත් අනේ මන්දා පිස්සු හිත මම ඉක්මනින් ඉව්වේ රිෂාන් බඩගින්න ඉන්න නිසා. කෑම 3ක්ම බැඳගෙන ගියේ. පාරේ කවුරු හරි හිටියොත් දෙන්න හිතාගෙන. කෑම එකකින් නැති බැරි කෙනෙක්ගේ බඩගින්න නිවනවා කියලා කියන්නේ උතුම් දෙයක්. මගේ ළඟ දිග ඇඳුම් නැති තරම්. ඉතින් තිබුණු දිග මැද මැන්දේ රිෂාන් කොට නදිනවට අකමැති නිසා. ඒකත් චුට්ටක් විතර දනිස්සෙන් උඩට තිබුණා. ඒත් වෙන අඳිනවට වඩා ටිකක් දිගයි. මම ඒ ගවුම ඇඳලා කොණ්ඩේ කඩලා චූටි කට්ටක් ගහගත්තා. බත් උනත් බෑග් එකට දාගත්තු මම ෆෝන් එකක් දාගෙන පාරට බැස්සේ බස් එකක් අල්ලන්න ඕන නිසා. නැන්ද එහෙනම් මම ගිහින් එන්නම්. පරිස්සමින්ද ඕනි බේබි. මම නැන්දටත් කියලා පාරට ආවේ බස් එකක් අල්ලගන්න. ඉන්නවා බස් එකක් පේන මානෙක නෑ. පැය භාගකින් විතර බස් එකක් ආවේ ගාට. මේ එන විදියට යන්න පුළුවන් හෙට තමා. හදිස්සියකට නම් යනවා බොරු. වෙලාවට ගොඩක් වේලාසරින් ගෙදරින් ආවේ. ටවුන් එකෙන් බැහැලා ටික දුරක් යනකොට 100 කෙනෙක් ඉන්නවා බිම නිදාගෙන. මම ඒ 100 ළඟට ලං වෙලා මම උත්තාගෙන ආපු බත් එක 100ට තියලා එතනින් ආවේ පුදුම සැනසීමකින්. පයින් ටික දුරක් යනකොට රිෂාන්ගේ ඔෆිස් එක වෙනුණා. මම හෙමින් ඔෆිස් එකේ රිසෙප්ෂන් එකේ හිටපු ගෑනු ළමයා ළඟට ගිහින් කතා කරේ කෝල් කරලා බැනුම් අහගන්න වෙයි කියලා හිතුණු නිසා. හෙලෝ මිස් මොකද්ද වෙන්න ඕනි? මට රිෂාන් හම්බෙන්න පුළුවන්ද? මිස් අපොයින්ට්මන්ට් එකක් දාලා දාවේ. නෑ මම මේ ආවේ. සෝරි මිස් සර් නම් මේ වෙලාවේ චූටි වැඩක ඉන්නේ. ඊට පස්සේ ලන්ච් ටයිම් එක. ලන්ච් ටයිම් එකෙන් පස්සේ තමයි හම්බ වෙන්නේ. ඒකට කමක් නෑ. ලන්ච් ටයිම් එකේදී කන්න කියලා මේ බත් දෙක දෙනවද? සෝරි මිස් සර්ට ඉන්ෆෝම් කරාද? ඔව් සර් දන්නවා. සර් තමයි ගේන්න කිව්වේ. මේ දෙක දෙන්න යාට. මම හැරිලා එන්න හදනකොටම එක්ස්කියුස් මී සර්ට කියන්න ඕනි කවුරු ආව කියලාද? සර්ට කියන්නකො තෙනුලි ඇවිත් ගියා කියලා. මම එහෙම කියලා එන්න ආවා. මම හෙන්මම නැග්ගේ අපේ ගෙදරට යන බස් එකට. බස් එකෙන් බැස්ස විතරයි කෝල් එකක් ආවේ රිෂාන්ගේ. හෙලෝ රිෂාන් කියන්න. තමුසේ කොහෙද ඉන්නේ? මම මේ ගෙදර යන ගමන් රිෂාන්. ඇයි? කෑම එක තමුසේ නෙවෙයි නේද හැදුවේ? මම හැදුව කිව්වොත් කන එකක් නැති නිසා මම කිව්වා මම නෙමේ හැදුවේ කියලා. නෑ රිෂාන් මම නෙමේ හැදුවේ. එහෙනම් කමක් නෑ. අනික තව දෙයක් මොලේ කල්පනා කරලා රිසෙප්ෂන් එකෙන් තියලා ගියාට තෑන්ක්ස්. මම ආසනාවේ වඳුරු මූණ බලන්නවත්. එහෙම කියලා රිෂාන් ෆෝන් එක තිබ්බා. රිෂාන් වචන වලින් මගේ හිත හොඳටම පාරනවා. මම යන්තම් මිනා වෙලා ඉස්සරහට ඇවිද ගියේ ගේ ළඟ නිසා. අම්මා කුසුම නැන්දා කවුරුත් නෑනේ. අනේ දෝනි බේබි ඇවිත්. නෝනේ මෙන්න දෝනි බේබි ඇවිල්ලා. අනේ මැනික දැන් දාවේ. රිෂාන් පුතා ආවේ නැද්ද? අයියෝ අම්මා මෙච්චර මම ඉන්නවා බෑනෙක් ගැන අහනවා. මට බඩගිනි අප්පා කමුකෝ. යන් ගෙට. අම්මා මාව ගේ ඇතුළට එක්කන් ගියේ පුදුම සතුටකින්. එහෙම තමා අම්මලාගේ ආදරේ. මම ගියපු ගමන් මගේ කාමරය ඇතුළට ගියේ චුට්ටක් නිදා ගන්නත් එක්ක. ටිකක් වෙලා නිදාගෙන නැගිටලා කාලේ එනකොට හවස 5 විතර වුණා. අම්මටයි කුසුම නැන්දටයි වැඳලා අම්මට කිව්වේ හෙට ඉඳන් වැඩට යනවා කියලා. මම ගෙදරින් පිටත් වෙනකොටම දේදුට කෝල් කරේ මකට එන්න කියලා. මොකද මට සාරේ ටිකක් ගන්න ඕන නිසා. හෙලෝ ඉබ්බියේ ඔඩෙල් එක ළඟට එන්න. මම එතනට එන ගමන්. අනේ තෙනුවෝ ඔහොමම ගේ ගාවට වරෙන්කෝ. අපෝ හා එන්නම්. මම hina වෙලා යන්න ගියේ දේදුගේ ගෙදරට. දේදුව ගෙදරින් අරගෙන අපි දෙන්නම ගියේ ඔඩෙල් එකේ ලස්සන සාරි ගොඩක් තෝරගත්තේ සතියේ දවස් 5ම අඳින්න ඕනේ නිසා. ඒත් එක්කම මම මට අඳින්න පුළුවන් දිග ගවුම් ටිකකුයි සායවල් ටිකකුයි දනිස්ස ළඟට තියෙන ගවුම් ටිකකුයි අරගත්තා. මේ සේරම අරගෙන ගෙදර යනකොට 8 විතර වුණා. එහෙන්ම මම දේදුව ගේ ගාවින් බස්සගෙන ගෙදර එන්න ආවේ ගොඩක් වේගෙන්. ගේ ගාවට එනවත් එක්කම තඩාන් දෙයනේ හුස්මත් එක්ක හිර වෙන්න ආව මගේ. එහා පැත්තෙන් පාර පනින්න හිටපු ගෑනු කෙනා වාහනයක හැප්පිලා එතනම ඇදගෙන වැටුණා. මට දුවා ගන්නත් පණ නෑ. ලේ විලක් මැද ඒ ගෑනු කෙනා වැටිලා ඉන්නවා.
පියවි සිහියට ආපු ගමන් මම එතනට යන්න හදනකොටම කවුද මන් දැවිත් මගේ අතින් ඇද්දා. රිෂාන් අනේ අනේ මට බයයි රිෂාන්. අර ගෑනු කෙනා අනේ යාට මොනවා හරි වෙයිද? අනේ මට බයයි රිෂාන්. ඒයි තෙනුලි මේ බය වෙලා මොකද? එයාට මුකුත් වෙන්නේ නෑ. කෝ යමු ගෙට. එයාව හොස්පිටල් ගෙනිච්චා. දෙයියනේ මං බය වෙච්ච පාර මොනවද වුනේ කියලාවත් මට මතක නෑ. ඒ ටිකට ඒ ගෑනු කෙනාව හොස්පිටල් ගෙනහිල්ලා. රිෂාන් මගේ බයික් එක තල්ලු කරගෙන මාවත් ඉස්සර කරගෙන ගියේ ගෙට. දෙයියනේ දෝනි බේබි මොකෝ මේ බය වෙලා? මොකුත් නෑ පද්ම නැන්දේ. මෙයා මේ ඇක්සිඩන්ට් එකක් දැකලා බය වෙලා. එහෙම කියලා රිෂාන් මාවත් එක්කන් ඇතුළට ගියා. පද්ම නැන්ද දුවගෙන ඇවිත් වතුර එකකුත් දෙන ගමන් මගේ ඔළුව අත ගෑවේ ආදරෙන්. ටිකක් මම පුටුවේ වාඩි වෙලා ඉඳලා උඩට යන්න ගියේ වොෂ් එකක් දාගන්න. ඒත් එක්කම මගේ අතින් නැද්ද රිෂාන්. ඒයි හිතන්න එපා රෑ වෙලා ගෙදර ආපු එක මම අමතක කරා කියලා. තමසි ගෑනු ළමයිද නැත්නම් කොල්ලෙක්ද කියනවද? මේ මහරෑ එළියට යන්න. කීයට ගියපු ගමන්ද දැන්ද ගෙදර එන්නේ? උඹ ගියපු දීපංකරේකම ඉන්න තිබුණනේ. ඇයි ගෙදර ආවේ? රිෂාන් ඇති නවත්ත ගනි ඇඬියාව. බොරුවක් එහෙම ගොතාගත්තද කියන්න. මට පේන්න බැරි දෙයක් තමා බොරු කියන්නේ උන්. රිෂාන් මම ඔයාට බොරු කිව්වේ නෑ. අනේ මේ තෙනුලි තව එක ටික කියන්නත් එනවද? රිෂාන් මේක හොඳටම ඇති. ඔයා හදන්නේ මට කෑ ගහලා ජීවිතේ එපා කරවල ඩිවෝස් එක ගන්න නම් එකක් මතක තියාගන්නවා. ඩිවෝස් එක කවදාවත් දෙන්නේ නෑ. ගුටි කකා හරි මම ඉන්නවා. ඩීල් වෙච්ච විදියට ඉන්නවනම් කිසිම කරදරයක් නැතිව ඔයාට ඩිවෝස් එක දෙන්නම්. අනේ මේ උඹේ ඩිවෝස් එක මට වැඩක් නෑ. උඹ හිටියත් නැතත් මට කරන්න ඕනි දේවල් මම කරනවා. එදා මම කියපු වෙලාවේ බැරි වුණානේ මේ කසාද නවත්තන්න. අර මිහෙලි මගේ ඔළුව කන්න හදනවා. එකක් මතක තියාගන්නවා. මිහෙලිගේ ඇස් වලින් වැටෙන හැම කඳුළුකම පළිය මං උඹෙන් තමා ගන්නෙ. මම මුකුත් නොකිය කාමරයට දිව්වේ. තවත් එතන ඉන්න ශක්තියක් නැති නිසා. එයා එච්චරම මිහෙලිට ආදරේ නම් එයාට තිබ්බනේ කසාද නවත්තන්න. මම කසාදෙට හා කිව්වේ මගේ තාත්තා ගැන හිතලා. දෙයියනේ මට මෙහෙම කරන්න එපා. මම හරි අසරණයි. මම හිතින් හිත ඇඳට වැටුනේ පුදුම කලකිරීමකින්. එහෙම මම ඇඟ සෝදලා මම ඇඳට වැටිලා නිදාගත්තේ කන්න පිරියක් නැති නිසා. ටික වෙලාවකින් මට ඇහුනේ පද්ම නැන්දගේ කටහඬ. "දෝනි බේබි මුකුත් නොකාම නිදියන්නද හදන්නේ? මේ ටික කාලා ඉන්නකෝ දෝනි බේබි." "අනේ පද්ම නැන්දේ මට බඩගිනි නෑ. නැන්ද කාලා නිදා ගන්නකෝ." මම එහෙමම කියලා ආයෙමත් අනිත් පැත්ත හැරුණා. එක එකාට කවන්න ඕනි නෑ නැන්දේ. ඔයා ගිහින් නිදා ගන්න. කන්න බැරි උන්ට අදින් පස්සේ මේ ගෙදර කෑම නෑ. මම ඉන්න විදියටම හිටියේ රිෂාන්ට ඕනි දෙයක් කියන්න ඇරලා. අනේ දෝනි බේබි මහත්තයා කියන දේවල් අහන්න එපා. කමක් නෑ පද්ම නැන්දේ. මේ හිතේ පෑරෙන්න කිසිම දෙයක් නෑ. මම අනිත් පැත්ත හැරලා නිදාගත්තේ හිතේ තිබ්බ තරහටමයි. පහුවදා මම උදෙන්ම නැගිටලා මට ගෙනියන්න බත් එකකුත් බැඳගෙන ඉක්මනින් ලෑස්ති වුණේ සාරියක් අඳින්න ඕනි නිසා. සාරිය නම් අඳින්න මම දන්නේ නෑ පද්මා. නැන්දගෙන් උදව්වෙන් කොහොම හරි සාරිය ඇඳගත්තා. එහෙමම මම ගියේ කණ්ණාඩිය ඉස්සරහට. කහපාට සාරියේ ලොකු සූර්යකාන්ත මල් තියෙනවා. හරිම ලස්සනයි. මම කහපාට බූල් එකක් උඩට කරලා පෝනි ටේල් එකකුත් දාගත්තා. මගේ කොණ්ඩ බූල් එක දැම්මම උනත් ඉන ගාවටම කොණ්ඩෙ තිබ්බා. හැබැයි තනින් තන රතු පාටට පාට කරලා තිබුණා. ක්‍රීම් පාට අඩි උස සෙරෙප්පු දෙකක් දාගෙන හෑන්ඩ් බෑග් එකයි වතුර බෝතලේ කෑම එකයි දාගෙන මම ගිහින් පද්ම නැන්දට දන ගහලා වැන්දා. අනේ මගේ දෝනි බේබිට තෙරුවන් සරණයි. ඔරලෝසුවේ වෙලාව 4 සටහන් වෙලා තියෙද්දි මම එළියට ගියේ රිෂාන් මගේ මුණ බලන්නවත් ආස නැති නිසා. ඒ වුණාට මම එයාගේ කෑම එක බැඳලා කිරි එකත් හදලා පද්ම නැන්දත් ඒ රිෂාන්ට යව්වේ මම හදපු වගංගවන්න නැතුව. ට්‍රේන් මම පාර දිගේ ඇවිදගෙන යනකොට මට ඇහුනේ ෆෝන් එක රින් වෙන සද්දේ. "හෙලෝ දේතු." "හෙලෝ තෙනු යන ගමන්ද?" "ඔව් මම මේ යන ගමන්." "මමත් ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් නර්සරි එක ළඟදී හම්බ වෙමු." එහෙම කියලා දේතු ෆෝන් එක තිබ්බා. දේදුයි මමයි දෙන්නම එකම නර්සරි එකට අයිදුම් කරේ නර්සරි කෝස් එක කරලා.
කොහොම හරි දෙන්නටම ජොබ් එක ලැබෙයි කියලා නම් හිතුවේ නෑ. ඒත් ලැබුණා. මම ස්කූටර් එකේ ආවේ නැත්තේ අද පළවෙනි දවස නිසායි ඊයේ දැකපු ඇක්සිඩන්ට් එක නිසායි. හෙට ඉඳන් ස්කූටර් එකේ එනවා කියලා හිතලා මම ත්‍රීවිල් එකකට අත දැම්මේ බස් එකක් පේන මානිකවත් නැති නිසා. කොහෙටද මිස් යන්න ඕනි? මට කුමුදුනී නර්සරි එක ළඟට යන්න ඕනි. කීයක් ගන්නවද? මිස් එතනට දැන් 350ක් ගන්නවා. කමක් නෑ යන්කෝ. මම එහෙම කියලා ත්‍රීවිල් එකට නැග්ගේ පරක්කු වෙන්න බැරි නිසා. ස්කූටර් එකේ ආපු නැති මෝඩකමට නම් මම මටම බැන ගියේ. මම යනකොට දේදු ඉන්නවා නර්සරි එක ළඟට වෙලා. ඇතුළට යමු. සොරි සුදා පරක්කු වුණාට. හරි යමු. මිස් තෙනුලි මේක තමා ඔයාගේ ක්ලාස් එක. පොඩි පන්තිය තමා ඔයාට තියෙන්නේ. මේකේ ළමයි චුට්ටක් විතර දඟයි. චූටි නිසා. ඒකට කමක් නෑ මිස්. මම මුලින්ම චූටි පැටව ටිකගේ මූණ දිහා බැලුවේ එයාලා වඳුර ගන්න ඕනි නිසා. නම් එයාලගේ ටී-ෂර්ට් එකේ ගහලම තිබුණා. ඉතින් මගේ පැටවුනේ මම තමයි ඔයාලගේ ටීචර්. මට ආදරේද ඔයාලා? ඔක්කොම එක හඬින් කිව්වේ ඔව් කියලා. චූටිම ළමයිට අවුරුදු 3ක් වගේනේ. ඉතින් එයාලට තාම තේරෙන්නේ නෑ අකුරු ලියන්න. මුලින්ම ඉතින් එයාලගේ අත හුරු කරන්න ඕනේ අපි. ඒක නිසා මම මුලින්ම කරේ මැටි වලින් චූටි බෝල හදන්න කියලා දීපු එක. කොහොම හරි දන්නේම නැතුව 11:00ත් වෙලා. ඒ දේදුව පොඩි ගමනක් තියේ යන්න යමුද? කොහෙද බං ඒ? ඊයේ මම රෑ ගෙදර යනකොට ගෑනු කෙනෙක් ඇක්සිඩන්ට් වුණා. අනේ බං මගේ හිතට හරි නෑ. අපි යමුද අද ඒ ගෑනු කෙනාව බලන්න? උඹට පිස්සුද තෙනු? අහක් යන ලෙඩ දාගන්නේ. නෑ අපි දුරේ ඉඳන් බලලා එමු අනේ. අනේ යමුද? හරි එහෙනම් යමුකෝ. දැන් දන්නවද නවත්තලා තියෙන හොස්පිටල් එක? මේ ළඟ එකකට ගිහින් ආමුකෝ. අපි දෙන්නත් එක්ක ගියේ ගෑනු කෙනාව බලන්න. එක්ස්කියුස් මී ඊයේ ගෑනු කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා අරන් ආවද? ඔව් 3 වෙනි වෝඩ් එකට උදේ දැම්මා. දෙයියනේ කකුල චුට්ටක් ඩැමේජ් වෙලා. එයාට දැන් හොඳයි. මම ඇඳ ළඟට ගිහින් කතා කරන්න හදනකොටම දේදු මගේ අතින් නැත්තා. මම දේදු දිහා බලලා ආයාචනා කළේ එකපාරක් යන්න දෙන්න කියලා. ආන්ටි කවුද මේ? මම ඊයේ දැක්ක ආන්ටිට ඇක්සිඩන්ට් වෙනවා. අනේ ඉතින් මේ මාව බලලා යන්න දාවේ. ඔව් ආන්ටි මට දැන් හොඳයි දරුවෝ. ඔයා කොහෙද? මම ආන්ටි ඇක්සිඩන්ට් වෙච්ච තැනම තමයි ඉන්නේ. දුව ගොඩක් ස්තුතියි මාව බලලා යන්න ආවට. මම මේ ළඟ කන්‍යාරාමේ වැඩ කරන්නේ. ඔයා ඇවිත් යන්නකෝ ඒ පැත්තේ. ඔයා ගොඩක් හොඳ ළමයෙක්. මම ඒ ආන්ටිට වැඳලා එන්න ආවේ ගෙදර එන්න. ගෙදර ආපු ගමන්ම මොනවා වෙන්නේ නැතිද ගෙදර ගියාම? අදහසක් කියාගෙන යන්න. සෝරි හොඳේ කතාව දාන්න බැරි වුණාට ගොඩක් කට්ටිය අහලා තිබ්බා. ආදරේ අදහසක් කියාගෙන යන්න. ඔන්න වෙනදට වඩා ටිකක් දිග කොටසක් දුන්නා. චුට්ටි දික් කරන්නම් කතාව. සිංහල කෙටි කතා. හෙට මේ වෙලාවටම ඔයාලට අනිවාර්යෙන් කතාවත් එක්ක එකතු වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න.